good morning. අපි ඊයේ තමයි නුවරඑළියට ආවේ. කොහොම හරි මේ ඊයේ එදිරිය හවස් වෙච්ච නිසා මේ මුකුත් වීඩියෝස් කරගන්න බැරි වුණා. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න ලෑස්තිලා ඉන්නේ. නෝ පින්නන මොර්නින් විව් එක අපි ඔයගොල්ලන්ට. හරියද? මේක තමයි අපේ රූම් එකේ නම් view එක. කනෙක්ට් කරලා පින්න. මේක තමයි මෙහි මොර්නින් විව් එක. අර ඈත කඳු ටික ඉඳන් ඔක්කොම ලස්සනට පේනවා. ඉන්න අපි අංකලියට. ලස්සන විව් එකක් තියෙන තැනක තමයි අපි ඉන්නේ. මෙතන තමයි දැන් අපි යන්නේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. ලස්සන 360 view එකක් තියෙනවා අපිට. ඇත්තටම ඊයේ නුවරඑළියටදී මාර වගේ වුණා. ඒකට මේක දැන් මේ දවස්වල වහිනත් නිසා ගොඩක් කලවරයි. ඊට පස්සේ අපි ගෙලින්ම රූම් එකට ආවා. ඇවිල්ලා මේ පිට කරේ නැහැ මේ පොඩි ටිප්ස් එකක් ගත්තා නේ අපි. වොෂ් එකක් කරන් අපි ඩිනර් ගියානේ. අපි ඩිනර් ගියා. ඩිනර් එකේ පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒක ටිකක් දාන්නම්. දැන් යමු බ්‍රෙක්ෆාස්ට් එක දාන්න. මේ අපි නුවරඑළියට එද්දි තිබ්බ ක්ලයිමේට් එක මේ පොඩක් ඒක පොද වැස්සක් තිබ්බේ. පුදුම සීතලයි මේ වෙලාවෙ නම් එළිය. දැන් ඔය ඔහොම يعني එළියට තිබ්බට පොඩි චුට්ට වෙලාවකින් කලවර වෙනවා. විනාඩි සාමාන්‍යයෙන් පැය භාගයක් ඇතුළත ඔක්කොම කලවරලා ගියා සාමාන්‍යයෙන්. 6 වෙද්දී මේ ඒගොල්ලන්ගේ ඔක්කොම කලවරයි. මේක තමයි අපිට හම්බෙච්ච රූම් එක. රූම් නෙමෙයි කොටේජ් එක. අපි මොකද්ද ගත්ත කොටේජ් එක? වින් කොටේජ් නේ. වින් කොටේජ් එක තමයි අපි ගත්තේ. මේ තියෙන්නේ අපි ඇතුළට යනවා. ගිහින් අපි කාමරේ කොහොමද කියලා බලමු. ලස්සනයි නේ. ලස්සනට හදලා තියෙනවා. උඩක් තියෙනවා. ෂා. view එක අපි දෙන්න විතරක් හිටියට ඇත්තටම මේ කොටේජ් එකේ 6 දෙනෙක්ට විතර ඉන්න පුළුවන්. ඒ කියන්නේ උඩ කැලකුත් තියෙනවානේ. ඒගොල්ලෝ කියපු විදියට මේක තමයි ඒගොල්ලෝගේ තියෙන හොඳම කොටේජ් එක. ඔව් ඒ කියන්නේ මේක තමයි මේකේ එක්ස්පෙන්සිව්ම කොටේජ් එක. ලස්සනම view එකක් තියෙන්නේ මේ කොටේජ් එකට තමයි. අපි මුලින්ම බුක් කරදී නම් මේක මේ අපිට අවైలබල් නෑ කිව්වා. පස්සේ මේ අර ගම් වතුරයි කේස් එක නිසා තමයි අපිට මේක හම්බ වුනේ. අපි ගම් වතුර අසුනේ මේකට ගියේ. ඔව් ඒක නිසා තමයි අපිට මේක හම්බ වුනේ. නැත්තම් මේ අපිට මේක නෙමෙයි අපිට අනිත් කොටේජ් එක දවසක් ඉඳලා එක දවසක් මේකේ තමයි ඉන්න වෙන්නේ. කොහොම හරි ඉතින් අන්තිමට දවස් දෙකක් මේකේ හිටියා. ඈත වෙනකම් පේනවා. කො ඒ වගේනේ. මටත් හිතෙන්නේ ඉතිලින් වෙන්නේ නැති. සීතලයි. උඩ ලස්සනයි වගේ. ඔව්. උඩ තියෙන බෙඩ්ස් දෙක. උඩ? නේ? නගින්න බෑ. ඒක අර යාළුවෝ ගොඩකට ඇවිල්ලා ඉන්න පුළුවන් වගේ එකක්. ඔව් අතික ඉන්න බලන්න තමයි. අර view අර උඩින් පේනවා. මීදුම ලස්සනයිනේ. මේ ඔක්කොම ක්ලිප්ස් ගත්තේ ඇත්තටම අපි ගියපු දවසේ. ඒ කියන්නේ වීඩියෝ එක පටන් ගත්තේ ඉන්නේ ඊළඟ දවසේ. මේ එදා දවසේ රෑ. අපි යනවා ඩිනර් ගන්න ඩිනර්. මට ලොකුම සීතලක් නැහැ. මෙහෙම සීතලයි. මට නම් සීතලයි. පරිවර්ත ලස්සනයි. Macaroni, liver sausage, and what is this one? Mixed fried rice. Early the next morning. English breakfast එකක් තමයි හම්බෙලා තියෙන්නේ.
අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් අපිට ඕනේ ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක්ද නැත්නම් ශ්‍රී ලංකන්ද කොහමද කියලා. අපි දෙන්න day 1 සිලෙක්ට් කරගත්තේ ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක්. ඇත්තටම මේගොල්ලෝගේ කෑම නම් හරිම රසයි. මේ තමයි අපි ඉන්න කොටේජ් එකේ view එක පල්ලෙහෙන් බලද්දි ඊ හවුස් එක ඇවිල්ලා ගත්තට මේ හවුස් එක අපි ඉතින් ක්ලියර් දුන්නේ නැහැ. දැන් අපි යන්න හදන්නේ පොඩ්ඩක් එළිය ඇවිදින්න. දැන් පෙඩ්‍රෝ ටී ස්ටේට් එක මැද්දෙන් මේ යන ගමන් ඉන්නේ. හොඳටම මේ අවුව පායලා තියෙන්නේ. ඒත් මාර සීතලයි. මාරම සීතලයි. හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් රන්නෝ විල්ලක පාවේ රන්නෝ විල්ලක බෙගරි ලේක් එකේ සොරවල තමයි මෙතන තියෙන්නේ. එතනින් දැන් මේ පැත්තට වතුර ගලන් යනවානේ. අර හරියට වෙනකම්ම මේ වතුර පිරුණලු. දැන් මේකෙන් එන වතුර ටික මේ හරියට වෙනකම් පිරෙනවා කියන්නේ. මේ කොහෙද? කල්දුමුල්ල තියෙන මොරටු යානේ. නෑ නෑ මොකක් හරි එහෙමයක් කිව්වා. කන්දේලද මොකද්ද කියන්නේ? කන්දේල කියලා හරි. ලස්සනයි. අපි යන්න හදන්නේ මේ අඹේවලට. අඹේවල යන ගමන් තමයි මේ බලන්න මෙතන ලස්සන. ඒ කියන්නේ ඔක්කොම කොළ පාටයි. ස්ට්‍රෝබෙරිට ඒක හොඳයි. වයිබ් එක තියනවා නේද? ස්ට්‍රෝබෙරි පාම් මැත්. රයිට්. ඔව්. අපි අඹේවල ෆාම් එකට ආවා. මෙතන එකෙනෙක්ට 400. හරසීයයි වෙලාවල් තියෙනවා මීටින් අවුස් 12යි නේද? 12:05. හරි 12 හරි අපිට වන්න පුළුවන්. ඒක බලන්න පුළුවන්. යන්න බෑලු. උඩ විව් වෙන්න පොඩ්ඩක්. බේවල වටේ උඩි. ආරගෙන හොයන. නිව්සීලන්ත වගේ. Thank you. මේ වල ලස්සන දන්නේ නේ. ලස්සනයි. මේ දෙනවනේ අපේ. kudu bodak kiනවා කාලයක් අපිට. අනාරි පොඩිලා එන්නේ නේ. ආ තන දුට්ට. ඒක දැන් මේ ෆාම් එක පැත්තට යන්නේ. ඔයාගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙයාගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවද? අර දැන් පිටිපස්සෙන් ඉන්නේ මෙයාගේ යාළුවෝ.
දැන් අර තව සෙට් එකක් කියනවා මෙයාගේ යාළුවා කෙනෙකුට මේ. නෝ මෙයාගේ යාළුවා කෙනෙක්. ඉන්නනේ කරුණු තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. යාලා ගොඩක් ලොකුයි. අපි අර ඒ පැත්තේ ඉන්න අය වගේ නෙමෙයි. තව එනවා. ඉතින් යන්න පුළුවන් ඇතිනේ. වෙලාව කිව්වොත් 12යි දන්නේ. එහෙනම් මට ෆෝන් එක බලන්න බෑ. 12ට. දැන් තමයි කිරි දොවන වෙලාව. පුදුම සීතලයි. දැන් යන්නේ අපි දැන් මේ යනවා මේ විශේෂ යාළුවෝ බලන්න. මගේ යාළුවා. හරි සුවඳයි. මාරම දුමක් ඉන්නේ. නාය නිකම් බලවන් දියා වගේ. වතුර බොන්න. මා පැත්තේ පින්න. ගාක් ඉන්නවනේ. දැන් එනම් මගේ යාළුවන්වත් බැලුවා. එතන මේ ටිකක් අමාරු ඉන්න වැඩි වෙලාවක් කරන්නේ. අඩි 10ක් වගේ අපි හිටියා. ඔව්. දැන් මේ අපි නිකන් ඉන්නේ ආයි. ගොල්ගොල්ල පැත්තට අරහි කියලා තියෙනවා. මෙහි කොහෙද දන්නේ නැහැ. මේක පිටවීම. දැන් මෙයාලගේ කිරි දොන වෙලාව මම හිතන්නේ අර මෙයාලව අර මැෂින් එකට මේ සෙට් කරලා මෙතන තියෙන අර තේලියට ඉන්නම මෙහෙම තා සෙට් එකක් බලන් ඉන්නවා. ගොඩාක් ඉන්නවා. ලස්සන යන්නේ යාලා. නරේ ලස්සන මෙන්න මෙන්න. අපේලකිවට ඇත්තටම මේකට කියන්නේ නිව්සීලන්ඩ් ෆාම් කියලා. මෙතන අර ෆ්‍රේම් එකක් වගේ ගහලා තියෙන්නේ කටියට ෆොටෝස් එහෙම ගන්න පුළුවන් එතන. නිව්සීලන්ඩ් ෆාම් අඹේවල. ෆාම් එකේ අර හරක් ඉන්න ටිකම විතරක් නෙමෙයි ඒ ටික තියෙන අර කිරි දොවන ටිකනේ. දැන් එතනින් එහාටත් තියෙනවා ඒ කියන්නේ ගොඩාක් ලොකුයි මෙතන. අපිට මේ වැටෙනම ගොඩාක් තියෙනවා හැමතැනම. දන්නේ ඒකනේ. දන්නවද ඒකේ නම? නෑ. මට දැන් උදෙන් ඉලා ඕවර් සැරයි මෙහිනේ. ඔව් සරුණාට දැනෙන්නේ නැහැ වැඩි. කළු වෙනවා අපුව. එළු පට්ටි දිනු. කොහෙද නේ අර අපිට මේ කැෆේ එකක් තියෙනවා කියලා මා තමයි. දැක්කම කැෆේ එකක් තියෙනවා කියලා. මෙතන බෝඩ් එක එතන බලමු. අරදී ස්නැක් බාර් එක කියලා කොහෙද තන්නේ? මේ කිරි අරන් යන්නේ. ඩයල් එක. මේ එළු පට්ටිය ගාව. එළු පට්ටිය ගාව. විඩෙක් ඇත්ත? ගත්තා. මේ ඉන්න මේකනේ එළුවන් තාත්තා. මම බීට්ස් ටික තියෙනවා. serious? No, nahi. චූටි සෙට් එක. රටක් ඉන්නවද? උඩ නැගගෙන කව. මෙයාලා වල්ලන්න එපා කියලා දාලා තියෙනවා. මෙයාලා කූඩු ඇතුලේ ඉන්නේ. අර මෙයාට පැටියෙක් ඉන්නවර.
මටයි දාන්නේ නැහැ මේ දාපු අය ඉන්නක. Ini. දැන් කන්නයි යන්නේ. මොනවද දන්නේ මේක තියෙන්නේ? නැක් බයික වහලාද? අතන ඔව් අර වහලා පේන්නේ නැද්ද? වහලා වගේ සීන් නෑ. සෙක්ස් වලින් මේකට යන්නේ. බලමු මොකක්ද තියෙන්නේ. මෙන්න මේක තමයි අබේවල රෙස්ටෝරන්ට් එක. මේකේ කිරි එහෙම තියෙනවා. කිරි, චීස් ඕන එකක් ගන්න පුළුවන්. එතනට කෙනෙක් කිව්වා අපි ඊට පස්සේ වීඩියෝ කරන්න බෑ කියලා. අපි දෙකක් දැනන් හිටියේ නැහැ ඇත්තටම. චොක්ලට්. කොහොම හරි එතනින් කිරියෙකුත් බීලා අපි ඊළඟට ගියේ ජැග්‍රෝ ස්ට්‍රෝබෙරි ෆාම් එකට. දැන් මේ එතන තමයි ඉන්නේ. එතන එදා නම් ඇත්තටම සෙනගවත් කවුරුත් හිටියේ නැහැ. අපි තව දෙන්නෙක් විතර තමයි හිටියේ. menu එක strawberry cheesecake. අපි ගත්තේ මේකයි. strawberry jam. ජෑම් එකකුත් ගත්තා? jam ගත්තා. jam එකක්. කොච්චර දරයිද? Thank you. Thank you. නෝමලි මේගොල්ලන්ගේ අර මේ ස්ට්‍රෝබෙරිස් තියෙන තැනට අපිට යන්න දෙනවනේ ඒගොල්ලෝ ෆාම් එකට. ඒ කොහොම හරි ගම් වතුර ඇවිල්ලා මේ වෙලාව තිබිච්ච නිසා ඒකට යන්න දෙන්නේ නැහැ. ඒවා කඩන් වැටලා තියෙන්නේ. ඒ නිසා වහලා කියලා කිව්වා. මගේ වැපල් මේ තියෙන අපේ ස්ට්‍රෝබෙරි වොෆල් එක අපි දැක්ක අයිස්ක්‍රීම් එකක ඕනනම් විප්‍රීම් දාලා ගන්නත් පුළුවන්. මේ තියෙන ස්ට්‍රෝබෙරි චීස් කේක් එක. jam වලින්ම කන්නේ වැපල් එක. එයා මේකටම ස්ට්‍රෝබෙරි දාලා තියෙන එක. හරි විප්‍රීම් දාලා ගන්න විදිය. ඇයි? බලමු කාලා. මානේ වගේ අයිස්ක්‍රීම් ඉන්නේ. කෑල්ලක. හොඳ කෑල්ල. හොඳ කෑල්ල මෙයාගේ. Okay. Strawberry cara kerjaan. Ini තියෙන විදියට කපන්න තියා කම්මාරේ. සෙට් එක පොඩි වැඩි නේ. රහයි. මාරම කන්සි. රසට තියෙනවා. ස්ට්‍රෝබෙරි කෑල්ලක් එක දෙන්න. ඉතින් බස් ස්ට්‍රෝබෙරි. ආසනේ ස්ට්‍රෝබෙරි වලට ඇරි. ආසනේ? මුල්නේ. ඉන්නේ ඉන්නවා වගේ මට. රයිස් ටී මෙල්ට් කරනවා එක රහ එන්නේ. දෙන්න බනවාගේ ෆීඩ්බැක් එකකට. හොඳයි.
නනේ වන්දා. ඇයි අපි ආයම මේ අර කලින් පෙඩ්‍රෝ ටී ස්ටේට් කියලා ගිහිල්ලා තියෙන වෙන තැනකට. මේක තමයි හරි තැන. වලට වෙන දර තියෙන්නේ. අතන හරි ලස්සනයි. දැන් නම් මිස්ට් එකත් වැඩි ටිකක්. සීතල අර දුම දිනව හොඳටම පේන්නේවත් නැහැ. මගේ බඩත් පිල්ල ස්ට්‍රෝබරි කාලම. ස්ට්‍රෝබෙරි කන්න බෑ කොට ඔන්න ඉතින් එදාම හවස අපි ආවා ලිටල් ඉංග්ලන්ඩ්. ලිටල් ඉංග්ලන්ඩ් කොටේජස් වලට ආවා අපි හයි ටී එකට. මෙතන නම් පුදුම ලස්සන තැනක්. මාරම ලස්සනයි. හෙලෝ අපි ලිටල් ඉංග්ලන්ඩ් ආවා. මාර ලස්සනයි දැන් කෙලින්ම අපි යන්නේ හයි ටී එකට. හයි ටී එකෙන් පස්සේ තමයි ඊළඟ වැඩ. පින්නන්නකු ලස්සන වීඩියෝස් ටිකක් බොන්න වොඩ්ඩෙන් බීම එච්චරයි දැන් අඩු වුණේ. පොඩි වැස්සක් වැටෙනවා. ටිකක් අවුවත් පොද පායලා තියෙන්නේ නේද පොඩි පොද වැස්සකුත් තියෙනවා තියෙනවා. වර සීතල නැද්ද? ඉතලයි මට අවුවත් ඉන්න ෂේප් ටිකක් ඉතින් Thank you. හයි ටී කියන්නේ හයි ටී බුෆේ එකක් නෙමෙයි මේක හයි ටී ප්ලැටර් එකක්. ටී එක හදාගන්න යන්නේ. අපි ආවා හයි ටී එකට ඩාලින් බල්ලින් මේක මොකක් හරි ටාට් එකක් මේක ඇතුලේ තියෙනවා චිකනුයි චීසුයි. ඔක තේරෙනවද? මොකද ඒ වගේ එකක් නෑ ඒක චිකන් විතරයි මම හිතන්නේ. ඉතින් චිකනුයි කැරට් හලම පොඩි බයිට් එකක් ගන්න චිකන් නෙමෙයිද මන්ද නේ සමන් වගේ චිකන් නෙමෙයි වගේ ෆිෂ් වගේ. මේ කොටේජ් ලස්සනයි නේද ඒක තමයි ලස්සන. අමුතු ගලකින් හදලා තියෙන්නේ නේ තමයි ලස්සන මේක මේකත් ලස්සනයි ඒක හැබැයි හදන ගමම මොනවද තියෙන්නේ නේ කොහොමද කොහොමද මේ තව ලස්සන නැති මේක නේ ලස්සනයි කිව්වේ ඔයාලට පේනවනේ මෙතන මාරම ලස්සනයි. ඒ කියන්නේ දැන් මෙතන මෙහෙම ඉර පාලා තිබ්බට මේ විනා ඒ කියන්නේ එක පාටම වහින්න ගත්තා. ඒ නිසා වැඩිලා ඉන්නත් බැරි වෙනවා. කොහොමත් මේ වෙද්දිත් 5 මාට විතර ඇති. 6ට වගේ මේ කලවර වැටෙනවානේ. ඉතින් අපි ඒ වෙලාවෙ ගියා ඊපස් අපේ ආයි කොටේජ් එකට. කොහොමරි ඒක තමයි අපේ නුවරඑළිය day 1. තවත් vlog එකකින් හම්බෙමු. bye.